Welcome my YouTube channel. Hi. ඉතින් කොහොමද? මගේ යාළුවෝ කට්ටියත් එක්ක සිරිපාද යන්න අපි පොඩි ට්‍රිප් එකක් ප්ලෑන් කරා. අපි කිව්වට අපි නෙමෙයි වෙන කෙනෙක් තමයි ප්ලෑන් කරේ. මේ ඉන්නේ මගේ යාළුවා. එයා එතනදි කියනවා අපි කොහෙද යන්නේ? යන්නේ. ඔය පාර වීඩියෝ ගත්තට සද්දේ ඇහෙන්නේ නැහැ වාහනේ හින්දා. මේ ඉන්නේ අනිත් ළමයි ටික. එක පාරක් උතනදි වීඩියෝ අරගෙන ඒක කැතයි කියලා මට ආයෙ ගන්න කිව්වා. ඉතින් මං ඇවිල්ලා ආයෙ ගත්තා. මේ ඉන්නේ අනිත් කට්ටිය. මේ ඉන්නේ අපේ අයියා. එතකොට මේ ඉන්නේ අපිත් ගිය තව අයියලා දෙන්නේ. එතකොට මෙයා තමයි අපේ නඩේ ගුරා. එයා තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ. මේ ඉන්නේ අනිත් කට්ටිය. ඉතින් අපි මගේ යනකොට හම්බෙනවා සමන් දේවාලය. සිරිපාදේ නගින්න කලින් සමන් දේවාලයට පඳුරක් දාලා තමයි සිරිපාදේ නගින්න ඕනේ කියලා කට්ටිය කියනවා. ඉතින් අපි සිරිපාදේ නගින්න කලින් පඳුරක් දාලා තමයි ආවේ. ඊට පස්සේ ඔන්න කට්ටියත් එක්කව කරගෙන බඩු මුට්ටු ඔක්කොම අරගෙන සිරිපාදේ නගින්න පටන් ගත්තා. නගින්න කලින් කොහෙද එක එක්කෙනා එක එක කඩවල වලට ගිහලා එක එක බඩු ගන්නවා. iPhone 100 බානා iPhone 100 බානා ඔය ඔතන මං එනකන් කට්ටිය බලාගෙන ඉඳලා පව්වානේ. ඊළඟට ඔන්න අපි කට්ටියත් එක්කව කරගෙන ආයෙ නගින්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ සිරිපාදේ යනකොට මුලින්ම අපිට හම්බෙනා පොඩි සීනෝ. එතන අපි සිරිපාදේ නගිපු වාර ගාන ගහලා තමයි අපි උඩට නගින්න පටන් ගත්තේ. ඉතින් අපේ කට්ටිය එක එක්කෙනා ඒක අල්ලගෙන එතනට වෙලා හිටියා බොරුවටත් එක්ක. සාමාන්‍යයෙන් මම දන්න තරමට මෙතන තියෙන සීනුවට වඩා අර අපි උඩට නැග්ගට පස්සේ තියෙන ලොකු සීනුවේ තමයි අපි සිරිපාදේ ආපු වාර ගාන ගහන්න ඕනි කියලා මම හිතන්නේ. මම මේක හරියටම දන්නේ නැහැ. හැබැයි මාත් දෙපාරක් ඇවිල්ලා තියෙන හින්දා ඉතින් මාත් මේක ගැහැව්වා. ඔන්න ඊට පස්සේ එතන තියෙනවා සමන් දෙවියන්ගේ පිළිමයක්. අපි ඊට පස්සේ එතන අපේ ගෲප් ෆොටෝ එක අරගෙන එතන හිටපු එක්කෙනාගෙන් මම හිතන්නේ එයා කපු මහත්තයා වෙන්න ඕනේ. එයාගෙන් ආශිර්වාද අරගෙන අතේ නූල් ගැට ගහලා ඔක්කොම කරගෙන අපි එතනින් ආයෙ යන්න පිටත් වුණා අපේ ගෲප් ෆොටෝ එකත් අරගෙන. ඊට පස්සේ අපි මෙතන ෆොටෝස් අරගෙන අපි ආයෙමත් නගින්න පටන් ගත්තා. එතකොට අපි ඔය මග යනකොට එක එක කෝලම් දදා තමා ගියේ මොකෝ මහන්සිය දැනෙන්නේ නැති වෙන්න. සිරිපාදේ නගින්න පටන් ගන්නකොට මුළු අපේ නඩේ පිටින්ම නගින්න පටන් ගත්තා. මගේදී යනකොට තැන් තැන් වලදී අපි හැමෝම කැඩුනා. මාත් එක්ක ගියා අපි 5 දෙනෙක්. ඔය ඉන්නේ ඒ කට්ටිය පොඩි ළමයි ටික එක්කගෙන තමයි මම ගියේ. එයාලත් එක්ක යනකොට ඉතින් එක එක මග කෝලම් දදා ගියා මගේ බ්ලොග් එක ගැන එක එක දේවල් කී
එහෙම යනකොට ඉතින් හැබැයි ෂෝයි මොකෝ ඒ ගිහපු ගමන මහන්සි දැනෙනකොට ඒ දේවල් පොඩි හරි වෙලාවකට අමතක වෙනවා මේගොල්ලෝ හිටපු හින්දා. ඉතින් ඊට පස්සේ ඔන්න සීත කඟුල තිබ්බ පහල අපි උතනින් මූණකට හොදලාගෙන කට්ටියත් එක්කම ආයෙ නගින්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට මගේ යනකොට හම්බුණා ලාව්ජි එක. එතනින් අපේ කට්ටිය තෙබීලා ඒගොල්ලන්ගේ පේජ් එකට ෆොටෝස් දාලා ඒගොල්ලන්ට පොඩි සපෝට් එකක් දීලා තමයි අපි එතනින් ගියේ. ඇත්තටම එයාලා එතන කරන දේ මහා වටින දෙයක්. මොකෝ කට්ටිය මහන්සි වෙලා එන වෙලාවට තේ එකක් හම්බෙනවා කියන්නේ මාර දෙයක්. ඔය අපේ කට්ටිය මහන්සියට වාඩි වෙලා ඉන්නකොට එක එක කෝලම් දානවා, කෑ ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා. ඔය ඒව තමයි බලන්නකො. බිමනි සරු කර මන්නා හිතින් දේවි සම්බුදු සිරිපා මුල පැටි වන්දි මේ එක්කෙනෙක් මෙතන මේ මොනවාද කියලා තේරුන්නේ නෑ. ඔය අපේ කට්ටිය අතටලා ආඩියලා ඉන්න මෙතන අපි හිටියේ ඉදිකඩපානේ ගොඩක් අපිට ගියපු කට්ටිය කෝඩු ළමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මම කියලා දුන්න මේ විදිකට දාගෙන අපි මෙතන ඉඳන් මේක ගැට ගහලා උඩට අරන් යන්න ඕනේ කියලා. ඉතින් ඒව ටික කරනකම් අනිත් කට්ටියත් අපිට එක්ක අහු වෙනකම් අපි එතනට වෙලා ටිකක් වෙලා හිටියා. වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව. ඉතින් ඉදිකටු පානෙන් ඉදිකටු අමුණගෙන අපි ආයෙමත් උඩ නගින්න පටන් ගත්තා. මෙතනින් එහාට මම වොයිස් කරන්නේ නැහැ. ඔයාලම බලන්න. මම ගිහින් එන්නම් අලුත් බ්ලොග් එකකින්. ඔයාලා ඉතුරු ටිකත් බලන්න. අලුත් බ්ලොග් එකත් මේගොල්ලොත් එක්කම අරන් යන්න හිතනවා. අපි බලමු. බයි. වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යනනා කාලේ නොයන් කිලිටි කර පින්බිම් මේ සිරිපාවාරි අසිරි සුරකිමු සමලොන අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු